2023 සාමාන්‍ය පෙළ විභාගයට ආපු ප්‍රස්ථාර ගණන්ට උත්තර ලියන විදිය තමයි බලන්න යන්නේ. මුලින්ම අපි ප්‍රශ්නේ බලමු. y සමාන fx ආකාරයේ වර්ග ශ්‍රිතයක ප්‍රස්ථාරයේ රූපයේ දැක් ඒ ලක්ෂයේ ඛණ්ඩාංකද ප්‍රස්ථාරයේ y අක්ෂයේ ඡේදනය වන ලක්ෂයේ ඛණ්ඩාංකද පිළිවෙලින් ලියන්න. හරි. ඛණ්ඩාංක දෙකක් ලියන්න කියලා තියෙනවා. ඉතින් ඒ ලක්ෂයේ ඉඳලා කෙලින්ම අපි x අක්ෂයට ඉහළට ඇඳලා බලන්න ඕන මොකක්ද වදින ඛණ්ඩාංකය කියලා. ඒක අපි ඍණ එකේදී වදිනවා කියලා දකිනවා. ඒ වගේම මේ ලක්ෂයේ ඉඳලා y පැත්තටත් කඩිරක් ඇඳලා බලනවා මොකේද වදින්නේ කියලා 5යි. ඍණ 5 වදිනවා. එහෙනම් ඒ ලක්ෂයේ ඛණ්ඩාංකය වෙන්නේ ඍණ 1 ඍණ 5යි. ඊට පස්සේ අපෙන් අහන්නේ y අක්ෂයේ ඡේදනය වන ලක්ෂයේ ඛණ්ඩාංක ඡේදන වන ලක්ෂය ගාව ඉඳලා x අක්ෂයට ගහලා බැලුවොත් බිඳුවේ වදිනවා සහ y අක්ෂයේ කොහොමත් ඍණ 8යි. එහෙනම් එහි ඛණ්ඩාංක වෙන්නේ බිඳුව ඍණ 8 කියන එක. ඊළඟට බලන්නකො රෝමිලකන් 2 ප්‍රශ්නේ. y සමානයි fx ශ්‍රිතයේ fx සමානයි බිඳුවයි සමීකරණයේ මූල සොයන්න. දැන් මේක බලන්න. මේක ගණිතයට දුර්වලම ළමයි මේකට ලකුණු ගන්නවා සහ බුද්ධිමත්ම ළමයි ටිකත් ලකුණු ගන්නවා. මැද අය fx කියන්නේ මොකක්ද කියලා හිත ඉන්නවා. දැන් y සමානයි fx. y සමානයි fx ඊළඟට කියන fx සමානයි බිඳුවයි. නොකියා කියන්නේ y සමානයි බිඳුවයි කියන්නේ මොකද fx වෙනකොට බිඳුව දැම්මයි. y සමානයි fx ආයි කියනවා y fx සමානයි බිඳුව. එහෙනම් ඉතින් y සමානයි බිඳුවේදී මූල සොයන. ඔය කියන්නේ සාමාන්‍ය විදිහටම ප්‍රස්ථාරයේ මූල සොයන්න කියලා. ඉතින් මූල කියන්නේ ප්‍රස්ථාරයේ x අක්ෂය ඡේදනය වෙන තැන් දෙක. ඉතින් එකක් තියෙනවා ඍණ 2කින් ඡේදනය වෙලා තියෙනවා. අනිත් එක ධන 4න් ඡේදනය වෙලා තියෙනවා. ඉතින් මේ දෙක තමයි මූල දෙක විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ශ්‍රිතයේ ඍණව වැඩි වෙන x අගය ප්‍රාන්තරය සොයන්න කියලා තියෙනවා. ඍණව වැඩි වෙන. ඉස්සරලාම අපි ඍණව වැඩි වෙන කලාපය හඳුනා ගන්න ඕන. ඊට පස්සේ ඒවට අදාළ x ඛණ්ඩාංක පරාසය ගන්න ඕන. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් 1 සහ 1ත් 4ත් අතර කියලා සිංහලෙන් ලියනවා. ඉතින් ගණිතයේම වශයෙන් ලියනවා නම් 1ට වැඩිය ලොකුයි x නමුත් 4ට වැඩිය කුඩායි x කියලා ලියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නෙන් අපිට කියනවා ප්‍රස්ථාරයේ සම්මිතික අක්ෂයේ සමීකරණය සහ අවම ලක්ෂයේ ඛණ්ඩාංක සලකමින් y සමාන fx ශ්‍රිතය y සමානයි x ඍණ a වර්ගය ධන b ආකාරයට ප්‍රකාශ කරන්න කියලා කියනවා. ඉතින් මේකේ සම්මිතික අක්ෂයේ සමීකරණය වෙන්නේ 1යි x සමානයි 1යි සහ අවම ලක්ෂයේ ඛණ්ඩාංකය වෙන්නේ ඍණ 9යි. ඒ දෙක පාවිච්චි කරලා කොහොමද අර වගේ ප්‍රකාශනයක් ලියන්නේ කියලා ඔයගොල්ලෝ ඒක මතක තියාගන්න. ඒක එන්නේ කොහොමද කියලා අපේ මැස්ටිප් ලංකා ප්‍රස්ථාර පාඩමේ දිගට කියලා දීලා තියෙනවා. මේ ආකාරයේ ප්‍රකාශනයක් ලියද්දී x ඍණ 1 ඍණ 1 කොහොමද ගත්තේ? සම්මිතික අක්ෂය අපි දන්නවා ධන 1ේදී තමයි ඡේදනය වෙන්නේ. කියන්නේ සම්මිතික අක්ෂයේ සමීකරණය ධන 1යි. එනම් ධන ඍණ මාරු කරලා තමයි මේ වරහන් ඇතුළට දාන්න ඕනේ. සහ හැරුම් ලක්ෂය වෙන ඍණ 9 අවම ලක්ෂය වෙන ඍණ 9 ඒක ඍණ විදිහටම දානවා. හොඳට මතක තියාගන්න වරහන් ඇතුළට දාන එක ධන ඍණ මාරු කරලා තමයි දාන්න ඕනේ. දැන් බැරි වෙලා හරි සමමිතික අක්ෂය ඍණ 1 වුණා නම් මේකට දාන්නේ ධන 1 කියලා ධන ඍණ මාරු කරලා. ඒක වල විශේෂයෙන් මතක තියාගන්න. ඊළඟ ප්‍රශ්නේ කියනවා දී ඇති ප්‍රස්ථාරයේ හැඩය නොවෙනස්ව පවත්වා ගනිමින් ඒ ඛණ්ඩාංක තලය මත ඒකක 4කින් සිරස්ව ඉහළට විස්ථාපනය කළහොත් ලැබෙන ප්‍රස්ථාරයේ අවම ලක්ෂයේ ඛණ්ඩාංක ලියා අදාළ වර්ගජ ශ්‍රිතය ලියා දක්වන්න කියලා කියනවා. එහෙනම් ඒක කරන්නේ කොහොමද කියලා බලමු. දැන් ඒකක 4ක් උඩට උස්සපුවාම ඒකේ හැරුම් ලක්ෂය වෙන්නේ ඍණ 5න්. දැන් ඍණ 9න් හැරුම් ලක්ෂය දීලා තියෙන්නේ. එහෙනම් ඍණ 5න් හැරුම් ලක්ෂය වෙනවා. ඒකට අදාළව සම්මිතික අක්ෂය වෙනස් වෙන්නේ නැහැ. මොකද දෙපැත්තට ගියේ නැහැ. සම්මිතික අක්ෂය නම් එකම තමයි. ඒ නිසා අපිට සමීකරණය වෙනස් කරලා ලියන්න පුළුවන් කලින් එකේ විදිහට නැතුව y සමානයි x ඍණ 1 වරහන් වර්ගය දාලා ඍණ 5. දැන් ඍණ 9 ඍණ 5 වෙන එක විතරයි මේක වෙනස් වෙන්නේ. මේ විදිහට මේක ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි වර්ග ශ්‍රිතයක් අහලා තියෙන නිසා මෙයාව වර්ග ශ්‍රිතයක් වෙන්න මෙන්න මේ වරහන වරහනක වර්ගය කියන්නේ ඒ වරහනෙම ගුණ වෙනවා කියන එකනේ. ඒ නිසා ඒක ගුණ කරලා ඉවර වෙලා වර්ග ශ්‍රිතය අපිට ගන්න පුළුවන්. ඉතින් මේ ගාන හොඳට තේරුණාද නැද්ද කියන එක අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. නොතේරුණු දෙයක් තියෙනවා නම් ඒකත් දාන්න. අපි ඒක පැහැදිලි කරලා අනිවාර්යෙන් වීඩියෝ එකක් හදනවා. ඉතින් අනිවාර්යෙන් channel එක මේනකොට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න කියලා තියලා මම මිහිර ජනප්‍රිය මැස්ටියුබ් ලංකා YouTube channel එක වෙනුවෙන් ආයිබෝන්.